රටදය බේරා ගැනීම උදෙසා ඇස් ඉස්මස්ලේ තමන්ගේ ශරීරයේ අවයව ඒ වගේම ජීවිත පූජා කරපු අපේ රටේ වීරෝදාර රණවිරු ප්‍රජාව අපි නැවත නැවතත් මතක් කරනවා. අපේ රටේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය, ස්වාධිපත්‍යය, ඒ වගේම දේශපාලන නිදහස සහ රටේ ඓක්‍ය භාවය සුරක්ෂිත කරන්නට ඒ වීරෝදාර රණවිරුවන් දැවැන්ත මෙහෙවරක් ඉෂ්ට කරා. නියත වශයෙන්ම ඒ වීරෝදාර රණවිරුවන් වෙත අපට දක්වන්න පුළුවන් පරිම කෙලෙහි ගුණය දැක්වීම අපි ඉටු කළ යුතුයි කියන එක අපේ විශ්වාසය. මේ මොහොත වන විට අත වශයෙන්ම ආබාධිත රණවිරුවන්ගේ බරපතල ගැටලු රැසකට තවමත් විසඳුම් ලැබිලා නැහැ. සිස්ටම් චේන්ජ් එකක් කරනවායි කියලා බලයටපත් වුණු වර්තමාන රජය රණවිරුවන්ගේ ප්‍රශ්න සහ ගැටලු වලට විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන්ගේ ගැටලු වලට අවධානය යොමු කිරීම ඉතාමත්ම දුර්වල මට්ටමක පවත්වාගෙන යනවා. අපේ රටේ රණවිරුවන්ට 1982 සදාකාලික ආබාධිත මියගිය රණවිරුවන්ට ඒ විශේෂ විධිවිධාන ක්‍රමවේදය තුළ විශේෂයෙන්ම දුබලතාවයට ආබාධිත තත්වයට ඒ වගේම මේ ලක් වුණොත් වයස අවුරුදු 55 දක්වා ඒ දීමනාවන්, ඒ වේතනය, ඒ වරප්‍රසාද සියල්ලක්ම ලබා දෙන්නට රජය බැඳිලා තිබෙනවා. මෙය ක්‍රියාත්මක කිරීමේදී යම් අඩුපාඩුවක් 2016 දී හඳුනාගෙන විශේෂයෙන්ම සේවා කාලය අවුරුදු 22කින් විශ්‍රාම ගිය එනමුත් යුද පිටියේදී ක්‍රියාන්විතයේදී ආබාධිත තත්වයට පත් වූ රණවිරුවන්ට සිදුණු යම් අසාධාරණයක් නිවැරදි කිරීම සඳහා ඒ අයව වෛද්‍ය මණ්ඩලයකට කැඳවලා විශේෂයෙන්ම එයගේ ඉපැයීමේ හීනතාවය 20%ට වැඩි නම් අඛණ්ඩව වයස අවුරුදු 55ක සියලුම වේතන දීමනා ගෙවීම් ඒ වගේම වැටුප් වර්ධක ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තව දුරටත් ශක්තිමත් වුණා. නමුත් මේ මොහොත වන විට මේ තත්වයට මුහුණ දී තිබෙන ආබාධිත රණවිරු ප්‍රජාව විශේෂයෙන්ම 2014 2/28 ඒ පණවපු චක්‍රලේඛයක් තුල ඒ අයව 2014යි 3යි එකට පෙර සහ පසු ආබාධිත රණවිරුවන් කියලා කොටස් දෙකකට කඩලා 2014යි 3යි එකට පෙර රණවිරුවන්ට අර සඳහන් කරපු සියලුම වරප්‍රසාද දීමනා වැටුප් වර්ධක වේතන ලබා දීම 2014යි 3න් එකට පසුව විශ්‍රාම ගැන්වුණු අපි හිතන ආකාරයට 500කට ආසන්න ප්‍රමාණයකට මේ නොගෙවීමත් යනාදී වශයෙන් රටදෑ වෙනුවෙන් ඇස් ඉස්මස්ලේ දන් දුන්නු, ජීවිත දන් දුන්නු, තමන්ගේ පවුල දෙවෙනි තැනට තබලා රට මුල් තැනට තබපු මේ ආබාධිත රණවිරුවන්ට මේ වෙනස්කම සිද්ධ වෙනවා. 2014 3යි 1 අයට මේ සියලු වරප්‍රසාද ලබා දීම ඉන් පසු අයට කියන්නේ විශ්‍රාමයන් කරපු පසු අයට ඒ දිනෙන් පසු අයට විශ්‍රාම ගිය අයට මේ ලබා නොදීමටත් කියන කාරණාව තුළ ආබාධිත රණවිරුවන්ම කොටස් දෙකකට කඩලා ඒ අයට දෙවිධයකට සලකන වැඩපිළිවෙලක් ඒ දෙවිධයකට සැලකීම තුළ
පැහැදිලිවම සම්පූර්ණයෙන්ම මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් මේ අවස්ථාවේ සිදු වෙලා තිබෙනවා. මේ වහා නිවැරදි විය යුතුයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයාත් ආරක්ෂක අමාත්‍යවරයාත් රජය මේකට මැදිහත් වෙලා මේ වරද මේ අඩුපාඩුව මේ ඌනතාවය නිවැරදි කරගත යුතුයි කියන එක අපේ විශ්වාසය. විශේෂයෙන්ම මේ රජයේ බලයට පත් වෙලා ඒ ගත්තු අමාත්‍ය මණ්ඩල තීරණ විශේෂයෙන්ම 2026 මැයි 26 වෙනිදා ගත්තු තීරණ වලත් මේ එකම ආබාධිත රණවිරු කොට්ටාසයකට දෙවිදියකට සැලසී එකම ආබාධිත රණවිරු කොට්ටාසයට දෙවිදියකට සැලකී. ඒ කියන්නේ 2014 3 1ට පෙර සහ පසු කියන දෙආකාරයක සැලසීම දෙආකාරයකට එයාට සැලකීම ඒකට නිවැරදි විසඳුමක් මේ 2026 මැයි 26 වෙනිදා පවත්වපු කැබිනට් මණ්ඩල පත්‍රිකාවෙන්වත් ඒ සාධාරණත්වය ඉෂ්ට වෙලා නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රමුඛ රජයට අපි කියන්න කැමති තව දුරටත් කල්මරමාර ඉන්නේ නැතුව මේ ආබාධිත රණවිරු ප්‍රජාවට දෙකොට්ටාසයකට දෙවිදියකට සලකන්නේ නැතුව සාධාරණත්වය ඉෂ්ට කරන්නට කටයුතු කරන්න. සාධාරණත්වය මොකද්ද? 2014 3 1ට පසු විශ්‍රාම ගිය අයට ඒ හිඟ වැටුප් දීමනා වර්ධක ලබා දීම තුළින් 500කට ආසන්න ප්‍රමාණයක් රටදෑ වෙනුවෙන් ඒ කැපකිරීම කරපු ඒ රණවිරුවන්ට ඒ විරෝධාර රණවිරුවන්ට ඒ ආබාධිත රණවිරුවන්ට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඇත්ත වශයෙන්ම මේ අසාධාරණය මේ විරෝධාර රණවිරුවන්ට විශේෂයෙන්ම ආබාධිත විරෝධාර රණවිරුවන්ට සිදු වෙලා තිබෙන්නේ 2014 3 1 ක්‍රියාත්මක වුණු හෙට්ටිආරච්චි සූත්‍රය නිසා. මේ හෙට්ටිආරච්චි සූත්‍රය නිසා තමයි එකම රණබිමේ යුද පිටියේ ඉඳලා කැපකිරීම කරපු ඒ ආබාධිත රණවිරුවන්ව දෙකොට්ටාසයකට බෙදලා 2014 3 1ට පෙර සහ 2014 3 1ට පසු පෙර අයට මේ සියල්ලක්ම ලබා දීමත් පසු අයට ලබා නොදීම තුල මේ බරපතල අසාධාරණය සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා 2014 3 1ට පසු ඒ අයට 500කට ආසන්න ප්‍රමාණයකට ඒ හිඟ වැටුප් දීමනා වර්ධක ටික වහාම ලබා දෙන්න කරුණා කරලා මේ වැරදි හෙට්ටිආරච්චි සූත්‍රය වහා හකුලා ගන්න.